අපි දැන් මේ චැලෙන්ජ් එක පළමුව අයිස්ක්‍රීම් හදලා කරන්න හැදුවේ. හැබැයි පළමුව තිබ්බේ නැහැ. ඒකින්ද අපි මේ වෙන්ද මිලිලීටර් 500 අයිස්ක්‍රීම් දෙකක් ගෙනවා. ඊට පස්සේ ඒකෙන් සමානව අයින් කරලා තියෙනවා අපේ අම්මට දුන්නා. ඊට පස්සේ ටික තමයි අපි දෙන්න දැන් චැලෙන්ජ් එක ගන්න. අපි බලමු මේකේ ඒ කියන්නේ අඩුම කාලෙකින් කණෙක් කෙනාම දිනන කිසිම වෙන නීති කියන්නේ. ඒක ඔව් පේනවා. එහෙනම් අපි දැන් බෙදාගමු. එහෙනම් අම්මට දීපු හැදුවේ මේ අයිස් හැට අනේ මේක දෙන්න මේක කන්නේ කියන්නේ. ඉන්න මගේ එකක් ඉන්න. අපි අම්මයි අයිස්ක්‍රීම් කන්නේ. අපි දෙන්න මේ ගන්න දීලා තියෙනවා. ටිකක් කන්න අමාරු ගොඩක් තියෙනවා නේද? එහෙනම් 1 2 3 කැඩෙන්නේ කන්න සෙමෙදි දන්නේ මේක යකරෙන් නැති ආයෙම කඩලා මොනේ දැක්ටික එහෙම ගාන ලේසි. උන්ට කමුතු මේක. ලගියවක්. මෙහෙම ඉන්නන්න. දැන් හොල් කරන්න තියෙන දැන්. යකෝ අයිස්ක්‍රීම් කනවා සමහරට. अब ये वीडियो के नंबर नहीं देखो मगर तो नीचे बिछा मारो ये देखो पालम गिरा वाली एक आते लाओ पालम गिरा ना साइड पालम ने tapi mata bayar apa ilasin na bayar नहीं अब अबे माँ पेन होती बात वो यार हर पेन ना हो रहा है यार देख के वही करने का अब वन दो दिन मांगी तो है एक्टर मांगी तो बट भी नाटक में तो मेरी कागज है पूरा किया अभी ये खाली लेना अच्छा बता दीजिएगा अभी देखो කන්න පුළුවන් එහෙම කියලා හිතනවා කිරි නම් කතයි එහෙනම් කිරියක් ගන්න මේවත් ඔයා වේගීම කනවා කන එක්කෙනා වුණාට මමනේ අයිස්ක්‍රීම් කන වැඩියෙන් ආස අයිස්ක්‍රීම් බීන එන්න නෑ අරයට කියන්නේ කායි අරයට කට්ටියද ඊට පස්සේ ෆෝන් එක රත් වෙලා චුට්ටක් අවුල් ගියා. ඊට පස්සේ හැබැයි විනාඩියකින් විතර ආයේ ඒක හරි ගියා. ඊට පස්සේ අපි දෙන්න සෙල්ෆි කැම් එක හරවගත්තා. ඊට පස්සේ අපි නැවතත් පටන් ගත්තා අපේ ගේම් එක. තරඟය ඉතාම තියුණු මට්ටමක තියෙනවා. දැන් දෙන්නම තරංකාරීව තරං කරනවා වලට පේනවා. ඊට පස්සේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා කවුද අපි දෙන්නගෙන් තරඟෙ දිනන්නේ? ඉස්සරහට මොනවද වෙන රසවත් සිදුවීම් මොනවා ටික දැන් වලට බලාගන්න පුළුවන්. එකපාරට අපේ ගෙදරට නෑ දැක්කම. ඔන්න බලන්නකෝ ඊට පස්සේ වෙනන්ලි. ඔයෝ. මෙයා ටැක්සි දෙක පුරා කරගන්න එපා. අපිට මේ චැලෙන්ජ් එක බාධා වෙන්නේ. අපේ ගෙදරට නෑ
මේක අපි ප්ලෑන් කරලා කරපු එහෙම බ්ලොග් එකක් නෙමෙයි. මේ චැලෙන්ජ් එකත් අපි එහෙම ප්ලෑන් කරලා නෙමෙයි. ඉතින් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අපි අරන් එන්න. අපිට 아무තු සතුටක් ලැබුණ මේ වීඩියෝ එක කරනකොට. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. බයි බයි.